හායි යාළුවනේ, ඔන්න පත්මිගේ ඩයරියේ 38 වෙනි පිටුව තමයි මේ අද පෙරලන්න යන්නේ. ඉතින් මම ඔයාලට පුංචි කතන්දරයක් කියන්නම්. මේ යන ගමන් ඒක දිග වැඩි වෙයිද දන්නේ නැහැ. ඉතින් මට මගේ ડોක්ටර් මට දුන්නා මට පරීක්ෂණයක් කරන්න කියලා, කොලොනොස්කෝපි එක. ඉතින් මම ඒකට ඉදිරිපත් වෙලා ඉතින් දේවල් කරා. ඒ දවස හරි කතකින් hina යන දෙයක්ත් වුණා. මොකද දැන් මම මාව රූම් කරලා මගෙන් නර්ස් ඇහුවා, ඔක්කොම කරලා ඉවරලා අන්තිම මොහොතේ මගෙන් ඇහුවා මේ ඔයා මේ දත් එහෙම දාලා තියෙනවද කියලා. පස්සේ මට අඩේ ඇත්තටම මම දත් දෙකක් උඩු ඇන්දේ දාලා තියෙන්නේ. මට ඒක සම්පූර්ණයෙන්ම අමතක වුණා මේ වගේ පරීක්ෂණයකට යනකොට ඒක ගලවලා යන්න ඕන නේද කියන එක. පස්සේ ඉතින් මම එන සාවක ගලවලා දෙන්න කියලා යා නිල් පාට ඩප්පියකට දාලා අරන් තිබුණා. මම ඉතින් ඊට පස්සේ මං ස්පෙක්ස් දාලා ඉන්නේ. ඒකත් එයා ගලවලා ගත්තා. දැන් ප්‍රොසිජර් එකට සූදානම් වෙන ගමන් ඊට පස්සේ මම එතනින් ඉහළට මොකුත් දන්නේ නැහැ. මට මොකද වුනේ කියලා. මේ පස්සේ හොඳ නිින්දකින් පස්සේ මම නැගිට්ටා. පස්සේ අමත මේ සාමාන්‍යයෙන් එහෙමයි ජූස් කප් එකකුයි කැකස් කීපෙකුයි දුන්නා. පස්සේ මම ඒකත් මේව කරලිවල මම එකපාරට මට මතක් වුණා මගේ ස්පෙක්ස් දාලා නිතිබ්බේ ගලවලා නිතිබ්බේ මේක දාලා කියලා. පස්සේ මට ටග් ගාලා මතක් වුණා යකඩෝ මගේ දත් ටිකට මොකද වුනේ කියලා. පස්සේ මම මේ එකපාරට ඇඳින් බහැලා බැලුවම මේ සුඩ නෑ. ඒක මේ එයා ගත් මන් දැක්කා යා නිල් පාට පොඩි බොක්ස් එකකට දානවා. ඒ බොක්ස් එක මේ ට්‍රේස් එකේ තියෙනවා මම දැක්කා. මට හින අප්සෙට්. මම විජහට පහුරු ගාලා බැලුවා. මට ඒක ට්‍රේස් එක කියලා අමතකුණ ඇත්තටම. මෙයා මේ අරගෙන විසි කරාද කියලා. මොකද ලංකාවේ වගේ නෙවෙයි මෙහි එක දතක් දාන්න ඇත්තටම ලංකාවට එයා ටිකට් එකක් අරගෙන රත්තරන් දතක් දාගෙන ඉන්න පුළුවන්. එච්චරකට ඩෙන්ට් පැත්තෙන් හරිම වියදමක් යන දෙයක්. පස්සේ මම ට්‍රෑස් එක බලනකොට හිස් බොක්ස් එක තියෙන්නේ. දෙයනේ කියලා ඒ සුළු මොහොතට මට ටක් ගාලා ආයි ඉතින් මගේ ඔළුව හැමතැනම දිව්වා. මේ මොකද මම දැන් කරන්නේ කියලා. පස්සේ මම දිවෙන් ටිකක් කට බැලුවා යකඩෝ. මෙන්න මේක දාලා මගේ දත් සෙට් එක ආපහු දාලා කණ්ණාඩියක් දාලා මට මේ ඉනා ඒකට නම් ඉතින් ඔන්න තමයි උනේ. ඊට පස්සේ ඒගොල්ලෝ මාව මෙහි සාමාන්‍යයෙන් ඒක ප්‍රොසීජර් එක කරලා ඉවර වෙනකම් මේ තනියම යවන්නේ. පස්සේ මාව වීල් චෙයාර් එකක තියලා මගේ පුතා එනකන් ඉඳලා කාර් පාක් එකට ගිහින් මාව බාර දුන්නා. ඔන්නෝමයි එදා වුණේ. ඒක මට අමතක වෙන්නේ නැති සිද්ධියක්.